පළවෙනි YouTube වීඩියෝ එක මේ ටුවර් එකක් යනවා. නේ? අපි යන්නේ තායිලන්තේ 11ක් යනවා. නේ? 11 දෙනෙක් 11 යනවා. දෙනෙක් අපේ යනවා. යාළුවෝ තමයි ඔක්කොලම 11 දෙනාව. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ඇතුළට ආවා. නේ? අපේ ට්‍රිප් එකේදී මොනවද වෙන්නේ කියලා ඔයාලටත් කියන්න. එහෙනම් බයි. බයි. අපේ හැදියාව අන්තිම සෞත්තුවේ අන්තිම වෙලාව ආවේ. පාන් මල්ලි මොකද කියන්නේ? ඒක තමයි අපි කොහොමද ගවන්න බොස් වෙනකන් හිටියා. බොස් නෑ. බොස්ගේ වයිෆ් වෙනවා. වයිෆ් අරගෙන අපි යනවා. අපි යනවා. Please keep low and follow the path lights to the nearest exit as indicated. ใบชี้แจงการใช้อุปกรณ์นิรภัยอยู่ในกระเป๋าเก้าอี้หน้าที่นั่งของท่าน กรุณาศึกษาอย่างละเอียดครับ Yes. මේ දවස්වල ගෙදර ඉන්න කිඹුලගේ පළවෙනි ටුවර් එකනේ. අපි යමු බැංකොක් එක යනවා. ඔව් ෆස්ට් ටයිම් දැන් කැම්පින් ටැග් ගන්න කියලා තියෙන්නේ නේ. මම බොම් බිලක් දායි ගන්න නේ සීවා. අපි ජනවරියේදී කිඹුල අපිත් එක්ක හිටියේ නෑ. ඔව්. නේ? දැන් නොවැම්බර් යනකොට වෙනම ලෙවල් එකක් ඇවිල්ලා කිඹුල. ඉතින් ඒක හෙල්ප් එක. තද වෙලා ඉන්නවා. එතනම තරහා ගිහලා ඉන්නේ කාවා කැම්පින් එක. Just on that. මොකද වෙන්නේ? ඇයි? මොකද වැටුනේ? මොකද වැටුනේ? පොක් එකද? හා? ඕකද යටි තියාගන්න. නේද? කම්බුවා. නෑ. කටුලා. ලකි චූටි කෙල්ල හතර දෙනෙක් හම්බුණා පට්ට ලකි පළවෙනි පාරට අඩි 30000ක් උඩදී අපේ ගේම් එක කරලා දිනුවා අපිට දුකයි එයාලට දෙන්න පුළුවන් උනේ පොඩි දෙයක් ගන්න. උඩදී ඒක වටිනවා ගන්න. මේ තිබ්බ විදිහට අපි ෆ්ලයිට් එකෙන් පුළුවන් දෙයක් කරන් දුන්නා. අරන් දුන්නා ෆ්ලයිට් එකෙන් අරන් දුන්නා. එයාලා හැපි වුණා එයාට කතා කරන්න අපේච්ච එක. එයාලට බාඩ හැපි එයාලා මේ තායිලන්ත යන ඩාන්ස් ගෲප් එක. ජුනියර් ගර්ල්ස් ටික ඉතින් ආසාවෙන් අපිට කලිනුත් කතා කරා ආයි ෆ්ලයිට් එකේදී අපිට සැරෙන් සැරේ කතා කරා ඊට පස්සේ අපි කොහොමද පර්මිෂන් අරගෙන අපි ආරත් එක වීඩියෝ එක කරා. අපි එයාලට කිව්වා ටීචර්ගෙන් පර්මිෂන් ගන්න කියලා. අපිට එයාලා ඉන්න ගෲප් ගත්ත පර්මිෂන් එක. හරි ෆ්ලෙක්සිබල්. එයා ඒෂියා මෙන්ෂන් කරන්න ඕනේ. එයාලා ෆ්ලෙක්සිබල් වුණා කරන්න කියලා වීඩියෝ කමක් නැහැ කියලා. මෙන්ෂන් කරන්නත් ඕනේ නැහැ කියලා එයාලා කරන්න කිව්වා. ඒ වුණාට අපි ඒක මෙන්ෂන් කරනවා. Thank you. Okay.
ලස්සනයක් කියලා. අස්සේ කැන්සේ අර ගිහින් කට්ටිය. ඔන්න පස්සේ යනවා. අකේ අල් පව්වනේ යාට යන්න දෙන්න. මොකද කරන්නේ? අනේ පව් යාට යන්න දෙන්න. යා ක්ලීන් කරනවා. අකේ ස්වාතිකා අකේ දැක්කනේ අකේ දැන් කට්ටිය බෑග් තෝරනවා මොන බෑග් එකද ගන්නේ කියලා මේ තෝරන ගමන් ඉන්නේ මේ ලස්සන බෑග් එකක් බලලා ගන්න මේ ඔක්කොගෙම මයිනේ පාට කට්ටිය තාම තෝරනවා නෑ මේ මල්ලිගේ ඇවිල්ලා ඔයාගේ ආවනේ මගේ ආවෙත් නැහැ. ඔයාගේ ආවෙත් නැද්ද මේ අපි වැරදි බෙල්ට් එකකද ඉන්නේ මේ කට්ටිය වැරදි බෙල්ට් එකකින් ඉඳලා අපි ලොකු සෙට් එකක් ආව තායිලන්තේ මේ ෆුල් ටුවර් එක අපිට ගිෆ්ට් එකක් විදියට දුන්නේ මෙන්න මෙයා සුසන්ත අයියා අයිඩියා කියන අධිපතිතුමා මේ ඉන්නේ පවන් මල්ලි GM මේ සුපිරි වැඩෝ ටිකක් ඉන්නේ මොකද ඔයාලට කියන්නේ එකපාරට ඔයාලා මොකද කියන්නේ ඔක්කොම ඉවරයි තායිලන්තේ. තාම ඉන්නේ ආපෝට් එක ඇතුලේ. ඊට කියලා ලස්සන බලලා කියන්නේ. තාපතා යන්න දන්න එන මුත් කියන්නේ නැහැ. ඔව් තව ඉස්සරහට ලස්සනේ වෙයි බලමු මොනවද වෙන්නේ කියලා තායිලන්තේ එළිවෙන ඉතින් අපි ඊළඟ අයිඩියා පන් නයිට් එකේදී ආයෙ හැමෙම සපක් ගන්න. ඈ තායිලන්තේ නාවේ? තායිලන්තේ සපක් ගන්න එක වෙන එක මොකද එළිවෙන ජාමට හොඳ සෙල්ලම් ඔව් මම නම් හිතාගෙන ඉන්නේ මේක හොඳ ජොලි ට්‍රිප් එකක් වෙයි කියලා ඔයාලත් බලන් ඉන්න මුනිවත හොඳයි අකේ මොකද කියන්නේ මොකුත් නෑ කට්ටිය සිම් ගන්න අවස්ථාවයි. කට්ටිය නැවතිලා ඉස්සලා අතන ඩොලර්ස් මාරු කරා බාත් වලට දැන් සිම් ගන්නවා. දවස් 6ට මම හිතන්නේ දිරාම් නෙමෙයි බාත් 500යි. ඒ කියන්නේ 5000යි. එහෙම තමයි තුවා පැකේජ් එක මම දන්නේ. හරි විස්තර සඳහා හස්බන්ඩ් නම තන්න. නැසී කීයද සිම් එක? සිම් එකක් දවස් 8කට වෙනවා බාත් 499යි 500යි. නෙට්වර්ක් දෙකක් දෙනවා අර කොළ පාට එකේ ගණන් වැඩි රතු පාට එකේ ගණන් අඩුයි. රතු පාට එකෙන් අපි ගත්තා. වැඩේ වෙනවනේ? වැඩේ වෙනවා ඇති. අපි දන්නේ. පස්සේ කියන්න. දාලා නෑ කියන්නකෝ. දාලා. ඔව්. දැහැමින් බර තනි පුද්ගල ව්‍යාපාර ටිකක් ඉන්නවා පිටිපස්සේ. එයාලා පතාය ඇවිල්ලා තිනා පන්සල් යන්න. නේ? මොකද බලන්න? ඔයා මොකද කියන්නේ? අන්න පන්සල් යන්න ආවේ. වයිෆ්ට මොකද කියන්නේ? ඒ ළමයා හොඳ ළමයා. මම පරිස්සමෙන්. මෙයාගේ වයිෆ් නම් නිදි තනි කරමු. දැහැමින් සෙමින්. ඔව්. මල්ලි. තනි කර මාත් පන්සල් යන්න ආවේ. ඔව්. එකම තනි කරයා. මේ වලදී දාන්නත් බෑ මේ. අම්මයි දුවයි දෙන්නම කලන් වැඩිලා. රෑත් තම මිටියට අවු දැනේවලු. ඔරුව නිදාගෙන ඔව්. ඔත්තම අහගෙන ඇත්තේ. ඔබ මේ දකින්නේ පතාය නගරේ පසු කරමින් ඉදිරියට ඇදින නඩියක්. බලන්නේ සුන්දර බිල්ඩින් දිහා ඉතාමත් ලස්සනයි. තාම ඉස්කෝලේ ළමයි යනවා. උදේ අවදි වෙලා. බලන්නේ බිත්ති සැරසිලි. ඉතාමත් වර්ණවත්. පිටි සැරසිලි. දැන් අපි හොටෙල් එක ළඟටම ඇවිත් ඇත්තේ. මේ පාර පයින් ඕනේ. මේ ආකාරයට තමයි දිස්වන්නේ අපිට පේන්නෙත් මෙහෙමයි ඔයාලටත් පේන්නන්නේ එහෙමයි. ඔයාලට මොකද හිතෙන්නේ ලංකාව වගේද වෙනස් වගේද? ඔයාලට මොකද හිතෙන්නේ ඇසී? සමහරක් වෙලාවට ලස්සනයි කියලාත් හිතෙනවා. සමහරක් වෙලාවට ලස්සනයි මදිර කියලාත් හිතෙනවා. වාව් මෙන්න අපි ආවා ගාල්ලේ බීච් එකට.
මෙන්න මේක තමයි හැමෝම කියන පතාය බීච් එක. ඔව්. මේ තියෙන්නේ ඔයාලා දැකලා නැත්තම්? පතාය බීච් එකේ උදේ 6ට මෙන්න මේ විදිහේ දර්ශනයක් තමයි තියෙන්නේ. රෑ 12ට විතර වඩා බලා ගන්න පුළුවන් වෙනස. ඇයි? ලස්සන ලයිට් දාලා. අන්න මිනිස්සු ඉදි බීච් එකේ. ඔන්න අපි යන්නේ අපේ නවාතැනට. කෝ? අන්න හිල්ටන් උත් තියෙනවා. අපි හිල්ටන් දින්නේ. හිල්ටන් එක තියෙනවද කො? අතින් හිල්ටන් එක. දෙල්ගසුත් තියෙනවා යසි. ඔන්න අර පැත්ත තමයි පෙන්නන්න ඕනේ. අන්න තියෙනවා කඩ පිපිඤ්ඤා තියෙනවා. නාකියව තමයි පෙන්නේ. මේ තියෙනවා. ඒ ආරොන් මාමගේ බාරොන් හොටෙල් එකට අපි ආවා. අර මැතිනිය ක්‍රවුඩ් එක තව දෙකෙක් එක වාහනේ කියනවා. දැන් අපි ඇවිල්ලා මේගොල්ලන්ට මහාසි අයියට තමහරු ඉදු යනවා දැන් මොන හරි හොට් මොන හරි බොන්න. දැන් වෙලාව කීයද මේ පාන්මාලි ඩුබායි වෙලාව. මේ වෙලාව කීයද? මේ වෙලාව හරියටම දැන් සඳහන් කරත් එහෙම 7:46යි. 46යි. ලංකාවේ? ලංකාවේ වෙලාව 6:16යි. 6:16. තාම නිදි ලංකාවේ කට්ටිය. ඔව් දැන් ඉතින් ලංකාවේ කට්ටිය තාම නිදිනේ. අපි දැන් ඉස්සරහයි. අපි දැන් ඉස්සරහින් ඉන්නේ. කවුද? ඕකෙත් අපි දැන් ඉස්සරහට ආවිලා තියෙනවා. ඔව් yes. ඊට මේ බැංකොක් වල මේ ඉබ්බන්ට විශේෂ තැනක් තියෙනවා. ඒගොල්ලෝ හරි මේ ඉබ්බන්ට කැමති. ඔයාලා දන්නවද ඒ කියන්නේ? මේ බලන්න මෙතන ඉබ්බෙක්ගේ ලස්සන මේකක් තියෙනවා මම අහන්න ඕනේ ඇයි කියලා. ඒගොල්ලෝ මේ ඉබ්බන්ට විශේෂ විදියට සලකනවා. ඉබ්බන්ට. එහෙම තමයි මම දන්නේ. බලමු විස්තරය අහලා. ගන්න කෙනෙක්. රටකට ඇවිල්ලා ඉස්ලාමයේ කියන විදිය. එන්ජොයි කරනවා. කට්ටිය. පොඩයි ලස්සට ඉන්නවා. මේ දැන් තමයි තව ඩිලිවරි දෙකක් ආවා අපිට. හොටෙල් එකට ආව හොටෙල් එක හැම දෙකට අපි එතකන් ඉන්නවා. හොටෙල් එකේ හැපැත්ත මොකක්ද තියෙන්නේ? සෙවාන් ලෙවානයක් තියෙනවා. අපි එකට යනවා. මොකක්ද ඔයාලට හම්බුනේ? ඕනේ මේ ලස්සන සූෂි එකක්. තාමත් පාසුවේ බයිට් එකක් සාදා ගන්න පුළුවන්. පාසුවේ බයිට් එකක් සාදා. මේගොල්ලෝ බලන්නේ ඒවා. අනේ මේක නම් ලස්සන පාටයි. කණ්ඩ හිතෙනවානේ. කණ්ඩ පුළුවන් හැබැයි අර. අකෙන් මේ සූෂි? සීවිඩ් කාලේ වලද මේ තියෙන සීවිඩ් රැප් එක. නේද? කන්න දැන් සීවිඩ් එව්වනේ. සීවිඩ් කාලේ ඉවරයිනේ. එහෙමද? මේ වරක තියෙනවා. මැංගෝ තියෙනවා. සලාඩ් Ajinomoto. Stoked බාරන් බීච් හොටෙල් එක ඇත්තටම හොඳයි නේ. හොටෙල් එක ගාවම එහා පැත්තේ තියෙනවා 7-Eleven එක. මේ පැත්තේ සෙන්ට්‍රල් මෝල් එක. මීටර් 600ක් ගියාම KFC එක තියෙනවා. අපි KFC එකට යනවා උදේට කන්න. දැන් වෙලාව 10යි. 10ට ඕපන් කරනවා කියලා තිබ්බා. අපේ කට්ටිය කලින්ම ගියා අනිත් කට්ටිය අපි දෙන්න වීඩියෝ එකක් එඩිට් කර හිටියා. දැන් අපිත් යනවා. නේ? බයි. මේ වගේ ලස්සන මල් ගොඩාක් තියෙනවා. මෙයා ඇතුළුව. අම්මෝ අහිංසකයිනේ. බලන්නකෝ. හරිම ලස්සනයි. වව් දැක්කම මට ඔක්කොම ගන්න හිතෙනවා. ලස්සන පාටවල්. ලස්සන ෂේඩ්ස්. මෙයාට මොකද හිතෙන්නේ? මට මලක් අරන් දෙන්න හිතෙන්නේ නැද්ද? මලක් අරන් දෙන්න හිතෙන්නේ නැද්ද? එයා බිසි. එයා අපේ අනිත් ගෑන්නෙක් හොයනවා. මට මේ මල් ටික ඔක්කොම ගන්න හිතෙනවා. ෆුට් මසාජ් එකක් දාගන්න යන්නේ. ඊට කලින් මොන හරි සප්පායම් වෙන්නයි යන්නේ. මෙයා හොයනවා දාගෙන. ගොඩක් ಜಾති තියෙනවා. Wow. It's not for you. Well, It's not for you.
You speak English? මෙයාලගේ ඉතින් මේ වගේ ලස්සන කෑම තියෙනවා ස්පයිසිද කියන්න දන්නේ නැහැ. එසේ වල මොකද ඉතින් මේවා ස්පයිසි වෙයිද? මම හිතන්නේ ස්පයිසි කියලා මට දැන් ස්වීට් අරගෙන තැන. ඕනේ අපි ස්පයිසි මොනවා හරි හොය හොය යනවා KFC එක තාම අරින්නේ නැහැලු දුකයි. 10 කියලා තිබ්බට මැප් එකේ ඕපන් කරන්න 11ට. yes කෑම දැක්කාම හරිම ලස්සන පාටයි. wow මේවා බලන්න තායිලන්ඩ් එන්න ඕනේ. මේ බලන්න යාලා හරිය ලස්සනට ඩිස්ප්ලේ කරනවා. ඒ කියන්නේ දැක්කාම කන්න හිතෙන විදිහට. හැබැයි අපිට දැන් ආව විතරයිනේ තාම කන්න බයයි. ඔව්. ඊට ඩිස්ප්ලේ එක මාරම ලස්සනයි. පස්සේ වෙලා ඉන්න හින්දා පළවෙනි එක පොඩ්ඩක් සැරට කන්න ඕනේ. ඔව් දෙන්නගේ උගුරක් ගිහලා තියෙන්නේ සීතල බීලා. බලමු සැර එකක් හොයාගෙන මම. තායි සැර තියෙනවා KFC එක අපි දන්නවා සැර තියෙනවා කියලා. මේවා අපිට සැරයි කියලා පස්සෙත් තියෙනවා. අපිට මෙන්න මේ වගේ එකකට මට හිත ගියා. බලමු කන්න පුළුවන් දෙයක් ටොමැටෝ ස්පැගටි එකක් with ඉස්සෝ. ඔව්. රහ වෙයිද? try කරලා බලමුද අපි? ස්පයිසි වෙන එකක් නෑ. KFC එක අරිනකන් නිකන් කම් මේක 2800 වෙන්නේ නැතිලු. 2800. ඔව්. එහෙනම් තියෙන්නේ. දැන් කන්න. fine. wow මෙතන ස්පයිසි. මෙන්න තියෙනවා මෙයාලගේ ස්පයිසි. විනිගර් මොනා හරි දාලා මේ සෝයා සෝස් දාලා wow look yummy. ඒ ඔසත්. පළවෙනි එක ලස්සන තිබ්බට. ලස්සන ආසයක් තියෙනවා නේද? මේ කෑම නම් තියෙනවා විවිධාකාර විවිධා ජාතියේ විවිධා රස. ලයිම් සෝස් එකක් දාන්න. ඒ වань. වාර මොනවද කන්නේ හිතෙන්නේ ඇත්තට? මාළු ඉන්නෝනේ ඒක. මාළුවට එක එක හැඩ දාලා එක එක චිත්‍ර ඇඳලා මාළුවට කරන්න තියෙන සියල්ලම කරලා තියෙන්නේ. wow. මේ රහ පාට ඇති හැබැයි කන්න බයයි. must be ඇවිදලා අපි තීරණය කරා fish and chips ගන්න කියන රහක් කන්න plan කරා KFC කාරිනක. අපි විතරයි කරා ඇති කියලා. එහෙනම් අපි මේක කාලා ඔයාලට රහ කියන්නම්. මාළු රසයි අල රසයි. fish and එයා කිව්වා මෙන්න මේකට ගෙවන්න කියලා. මේක purchase value එක දාන්න. which value? මේක හෙන වාදයක්. මේක ඇත්තටම අපේ හෙල පොසොත් එක තියන්නේ. අර මොනවද ඇසි? වර්තේ. මේ දවස කෑම තියෙනවා. finally කොමාරි අමාරුවෙන් 11 වෙනකන් ඉඳලා KFC එක අරිනකන් ඉඳලා දැන් කෑම එකක් ඕඩර් කරා. අපේ කෑම එක ආවා. අපිට බීම් එක කප් එක විතරයි හිස් කප් එකක් තමයි හම්බෙන්නේ. අරකේ මැෂින් එකේ මේ අපිට කූල්ද කූල් නැතිවද කියලා ඩිසයිඩ් කරන්නේ හිස් කප් එක දෙන්නේ. ඔයා දන්නවද ප්‍රධානම දේ මොකක්ද කියලා? මොකක්ද? 2017 මම ඇවිල්ලා වෙජිටේරියන්. මට මේ එකක්වත් කන්න බැරි විදිහ. ඔව් මම ෆ්‍රිජ් එකේ ඉඳලා විසි කරා. අද මම ඇවිල්ලා අද කනවා KFC ARS එක කව කරා. දැන් මේ කූල් නැතුව දාන් එන්න. Pepsi without cool. මොකද්ද දැන් ඔයාගේ ආසාව? මොකද්ද ආසාව? 2017 තායිලන්තේ ආවා. එතකොට මම වෙජිටේරියන් නේ. එතකොට මම මේවා බල හිටියා මට කා ගන්න බැරුව. හරිද? දැන් 25 දී ආවේ ARS එක කව කරන්න කනවා KFC chicken බඩ පැලෙන්න. හරිද? ගිය සැරේ ආවම McDonald KFC chicken මං කා ගන්න බැරුව විසි කරා. ඔයා නිකන් අරගෙන විසික් කරා. මං චුට්ටයිනේ කන්නේ. ඔව් මම රයිස් එක ගත්තා. රයිස් එකේ තියෙන කෑල්ල අයින් කළා. මං කෑවා. මම අන්තගාමී නෙමෙයි ගෑවුණත් කන්නේ කියන්නේ. ඔව්. දැන් කනවා මේක. right unlimited drinks තියෙනවා නේ. ඩ්‍රින්ක්ස් මෙහි අන්ලිමිටඩ් දෙනවා. සෝස් අර ඉස්සර ලංකාවේ දුන්නේ. අන්ලිමිටඩ් දෙනවා. අපිට මේ shopping කරලා දැන් මේකෙන් කෑව කියලා බිල පෙන්නලා ආයි බිබී යන්න වෙයි දන්නේ නේ. අදන තියන්නේ චෙප් එක දාගමු. එහෙනම් අද අපි උදේට KFC කනවා. අපි ওই මානසිකත්වයෙන් තමයි ලංකාවේ ඕව නැත්තේ.
Oh yes. බොරුවට කිව්වේ යන්නේ ඇත්ත කතාව මේ අපි ඩුබායි ගිය ගමන් කෑවේ මැක්ඩොනල්ඩ් එකේ. අපි නැවතිලා හිටියෙත් මැක්ඩොනල්ඩ් එක ගාවමයි. නේ ඇසි? දැන් අපි මෙහි ඇවිල්ලා කොහෙද බැංකොක් ඇවිල්ලා අපි කන්නේ KFC. මැක්ඩොනල්ඩ් එකක් හොයාගන්න බැරි වුණා. බඩගිනි හින්දා තමයි මේ ටක් ගාලා මේ ළඟම තියෙන හින්දා නේ. යා මේක තමයි ළඟම තිබ්බේ අපිට. කියන්න ඕනේ වටිනම දේ තමයි මේක අපි ප්ලෑන් කරේ නෑ. ඒක අපිට මේක ප්‍රොමෝෂන් උත් නෙමෙයි අපිට මෙයාලා ඩිස්කවුන්ට් දුන්නෙත් නෑ. ඒ වුණාට සල්ලේෂ අනිවාර්යෙන් චතුර මතක් කරන්න ඕනේ. අපිට හොයලා දුන්න හොටෙල් එක සුපිරි. නේ? බාරොන් හොටෙල් එක එතනම මෙතන මේක තියෙනවා. එහා පැත්තේ 7-11 එකක් තියෙනවා. මෙතන නම් KFC එක තියෙනවා. මේ මෝල් එක තියෙනවා. පතාය වල හොඳම තැන. ඔව්. Thank you චතුර. ඔයාලට හොඳ තැනක් තියෙනවා නම් කියන්න අපි සජෙෂන් එක ආරක් දෙන්න. Thank you සුසන්ත අයියා. නෝ සුසන්ත අයියා. අම්මෝ තරහවි. මේක idea fun night අධිපති සුසන්ත අයියා. අපිට ලැබිච්ච තෑග්ගක්. අපි crew එක 11 දෙනෙක් ඉන්නවා. 11 දෙනෙක් crew එකක් ඉන්නවා. අපි දෙන්න මෙතන ඉන්නේ අපිට පොඩි මීටින් එකයි මේකයි තිබින්ද ඒකත් ටීම ඇතුළේ ඇවිදිනවා. Thank you සුසන්ත අයියා. ඕනේ. අපි කන්නම් බඩිකිනි. මෙයා දාගෙන කනවා මට ආ කියන්නේවත් නෑ මෙයා. ආ කියන්නකෝ. අනේ ආ කියන්න යසිත. බෑ. ආ කියන්නකෝ. ඇති. බයි. ඔයාට මොකක්ද දැන් සිද්ධ වුනේ කියන්නේ? අම්මෝ. මට මෙතෙන්දල වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මමත් එච්චර එක්සයිටඩ්. මට කියන්නේ මමත් එක්සයිට් වුණා කියලා පට්ටට එක්සයිට් වුණානේ. මෙහෙම කකා ඉන්නවා මෙහෙම කට්ට කනකොට හැරලා යනවා මෙතනින්. වාව්. කතා කරද්දා නැගිට්ටේ කොහොමද කියලා මට මතක නැහැ. ඔයා කියන්නේ මට මෙතෙන්ද වීඩියෝ එකක් ගන්න මම එක්සයිටඩ් වෙලා. ඔයාලට පෙන්නන්නම් හැරල් මෙතන ඉන්නවා කෑම ගන්නවා. මෙන්න ඉන්නවා හැරල්. ඔව්. මේ ඉන්නේ ඔයාලා අඳුරනවද බලන්න මෙයාව. මෙන්න ඉන්නවා පුද්ගලයා. ඔව්. සෝරි එයාගේ අහන්න නැතුව වීඩියෝ ගත්තට අපි එතන ඉඳලා කතා කරා. එයා පට්ට බඩගින්න ඉන්නේ අපිත් එක්ක ගොඩක් වෙලා කතා කරා. බඩගින්න අපිටත් කන්න යමු කියලා කිව්වා මාර හොඳ මිනිස්සේ. ඇත්තට මේ වීඩියෝ වලට වගේම තමයි. බොරුවක් නෑ. අපි ආසාවෙන් හිටියේ කවදා හරි ආව හම්බෙන්නේ නේ. ඔව් එන්න ඇවිල්ලා මේක කමු යා ගන්න කමු කියලා කිව්වනේ. ඇත්තට ට්‍රීට් එක නැති කියලා කිව්වා. අපි KFC එකේ කකා හිටියේ. අපි සෙල්ෆි එකක් ගහලා ගියා. ඇත්තට අපිට ස්ටෝරි එකක් ගන්න ඕනකම තිබ්බා. අපිට ඒක අහන්න බෑ මොකද එයා ඇත්තට බඩගින්න ඉන්නේ. අපිටත් එන්න කියලා කිව්වට පස්සේ අහන්න බෑ. එයා හරියම බඩගින්න ඉන්නේ කිව්වා. අපිට ගොඩක් කතා කළා. ඔව් අනිත් එක මාර උසයි. යසි වාට වැඩි උසයි යසි. අයියෝ. ඒක නම් මාර සර්ප්‍රයිස් එකක් නේ. ප්‍රයිස් කියන්නේ හිතන්නකෝ. මලවෙනි පාර තායිලන්තේ පතාය අපි ආවේ. පතාය ඇවිල්ලා අපි වැරදිලා මෙතන KFC එකට ආවේ. ඇත්තම කතාවනේ. ඕ හැමදේම ඒක ටයිමින්. අපි තවිති කක්කයිදි හැරල් වෙතර යනවා කිව්වහම. වාව්. අවුරුද්දක ගියා වීඩියෝස් ලැබෙලා කිව්වා කොද්ද ප්‍රශ්නකුත් තියෙන හින්දානේ. ඔව්. එනවා කිව්වා ලංකාවට එනවා කිව්වා. අර කසිප්පු පොඩෙක් එයාගේ යාළුවා ඉන්නේ. එයා හොයාගෙන ආයෙනවා කිව්වා. ඔයාලා මොන જાති කේක් එකක්ද මෙයා අරන් දෙන ඕන මේකකට මම කැමතියි හැබැයි කන්නේ නෑ පුතේ. මේ ගොඩක් කිව්වා සත්ව ආහාර. සත්ව ආහාර. මේ මේවත් තියෙනවා. පොප්කෝර්න් තියෙනවා, බැංගුසුත් තියෙනවා නේ. මේ බවවන ලස්සන කලර් පොක්ස්. යානේ. මෙයා මේ කුරුල්ලෝ ඉන්නවා. හස්කි. අයිස්ක්‍රීම් නේ. කීයද එක? 1500. ඔව්. අපේ සෙට් එකේ මිදි ලවර් කෙනෙක් ඉන්නවා මේ එයාට. ඔව්. එයා ආසයි මිදි කන්න. ඔව්. අපි යාට මේ විදිහට ගත්තා. ඔව් 1500ට. මේ මොනවද මේ? ඇපල්. අමුතු පිළි જાතියක් නේ. මේ ඇපල් කියන්නේ මේ පොල් ඇපල් නේ. ඒ රූම් එක හම්බුණා. අපේ රූම් එක හම්බුණා. ඔන්න අපි යනවා රූම් එකට. මේක තමයි අපේ රූම් එක. වින්ඩෝ නියම මේ තියෙන්නේ රෆ්. ඔය හැම රූම් එකක්ම Thank you. We can use the pool, right? Tomorrow you are working now? Morning? pool Tomorrow you that's are here, it. no? Tomorrow morning you here? You're on duty, right? morning I lobby Lobby, okay. okay no problem Thank you. I'll keeping send the travel later Okay. That's it. මොකද තායිලන්තේ රූම් එක හොඳයි. රූම් එක හොඳයි නේ. හොඳයි ස්පේස් තියෙනවානේ. හොඳට ස්පේස් තියෙනවා. මේ මම හිතුවේ ඊට නැතුවද කියලා. view එක නම් මේ පැත්ත තියන්නේ. මේ sea view එක ඉවර වෙලා. හොඳයි. මම හිතා ලයිට් එක ගෑ කියලා තියෙන්නේ. හොඳයි මේක තමයි රූම් එක. එහෙනම් අපි නැවත හමු වෙනතුරු bye. ඔව්. එකක් කියන්නම දුන්නා. Thank you චතුර. Thank you Sun Leisure World Private Limited. නේ? Yes.
මට නම් ටිකක් සනීප නැහැ. යාට පොඩ්ඩක් සනීප නැහැ තිබ්බා ඒක පොඩ්ඩක් වැඩි වෙලා තියන්නේ. කාමරේ කතයි කියන්නේ කාමරේ හොඳයි පොඩ්ඩක් හැඩි වෙලා තියන්නේ. මොකද ආව ඇවිල්ලා පැය දෙකක් රෙස්ට් කරා. මේ ජීවිතකන් ඇහැරලා ඔව් හිටියේ. මේ වොෂ් දාන දිහා ටවල් සම්බනේ අන්තිම මොහොතේ. දාලා අපි දැන් ආයෙ එළියට යනවා. එළියට අපි යනවා. ගිහින් බලමු. අපි උණයි කියලා නිකන් ඉන්නේ නැහැ. අනිවාර්යෙන් යනවා. පතායවල අපි ඉන්න තැන සුපිරි. දැනට නේ. බාරොන් හොටෙල් එක බාරොන් බීච් හොටෙල් කියලා නියමයි. පාර පැන්ඩ එක වගේ එහා පැත්තේ shopping mall එක තියෙනවා. date මොකද 7-11 එක. එතන මෙහා පැත්තේ. මේ පැත්තේ බීච් එක මීටර් 200ක් ඇති. මේ පැත්තේ අනිත් පාර. බලන්න බාරොන් බීච් හොටෙල් කියලා. හොඳයි. මම මේ ප්‍රොමෝෂන් නෙමෙයි අපි දැක්ක එක අපි හොඳ කියන්නේ. ඔව් yes. ඔව්. එහෙනම් අපි යනවා. අනිත් කට්ටියට අපි දෙනවා අපි 11ක් ආවනේ අපේ ඩඩි. එයාලත් මේක කරන් තිබ්බා. එයාලත් තරම් තිබ්බා. ඊපස්සේ අපේ එක කෑවා. අපකද අපි ඉදිච්ච එකක් ගත්තේ. දැන් ආපහු අපි චුට්ටක් අරගෙන මේක යනවා. එයාලට දෙනවා. මේක 1500. 1500යි තව. ඇත්තට මාරම ලාභයි. මේ විදියට හොඳට ෆෘට්ස් කන්න පුළුවන්. ෆෘට්ස් ලාභයි. කිවිත් මම දැක්ක තියෙනවා මේ 400 ගන්නට වගේ. yes. තියෙනවා. එහෙනම් අපි එළියේදී හම්බ වෙමු. බලමු අපි පතායවල මොකද වෙන්නේ කියලා. සමහර වීඩියෝස් දාන්න බැරි වෙයි. නේ? පතාය අපි හොඳේ විතරෙන් දාන්න. හොඳේ විතරක් දාන්න. හැබැයි අපි ඔක්කොම බලන්න යනවා මොකද වෙන්නේ කියලා. නේ? පතා එනවනම් බැංකොක් වගේ නෙමෙයි රෂ් එකක් නැහැ මන් දන්න තරමින් දවල්ට ෆුල් නිකන් චිල් එකේ ඉන්න පුළුවන් ප්ලේස් එකක් නේ එහෙනම් එනවනම් දවස් දෙකක් ඉන්න බලන්න පතයි මේ ආවා කාමරයකට මෙයාලා හොඳට නිදි කාමරයකට නේ සුසන්ත අයියගේ රූම් එකට ආවා එයා නිදි අපි දැන් මේ විනාඩි 10ක් තිස්සේ හැරවන්න try කරනවා එයා හොඳට නිදි මේ මෙයත් නිකන් මොඩල් ඇන්ගල් එකක් දීලා මෙයත් නිදි. ඊනේ මම හිතන්නේ පතා ඉන්නේ කෑද. නංගි. එමු කරනවා. ඇයි පතාය නංගිලා විතරක් ගැන කතා කරන්නේ කොච්චර බීච් තියෙනවද? බීච් එකක් නේ තියෙන්නේ. එහෙනම් අපි මෙයාව ඇහැරවලා ඒ මෙහෙයුම සාර්ථක කරගෙන කතා කරන්න. අන්තිමේදී තාත්තයි පුතයි අර මදු කර අන්තිමේදී තාත්තයි පුතයි ඇහැරලා ලෑස්ති කරගෙන නළුවයි නිලියයි වගේ එනවා. අපි කොහෙද යන්නේ? අයියා අපි කොහෙද යන්නේ? පතාය අර මොකද්ද කියන රම්බුටන් නෑ මල්වාන් රම්බුටන් ගෙනියනවා කියලා වෙන මොනවා කරන්නද ඉතින්? ඒ කියන්නේ මොකද්ද? මල්වාන්ට රම්බුටන් යනකොට රම්බුටන් ගෙනියනවා කියන්නේ ඒ කියන්නේ මල්වාන්ට ඇති රම්බුටන් වැඩක් නෑ කියන එකනේ. ඒ කියන්නේ පතායේදී අපේ ගෙදර වයිෆ් වැඩක් නෑ කියන්නේ. නමුත් මේ අද කරන්න දෙයක් නෑ නේ ඉතින් අද. එයා කැමති මම මේ රම්බුටන් කනවා. රම්බුටන් කනවට. කැස්ස ඇදෙනකම් කරනවා. කැස්ස ඇදෙනකම්. දුන්නා නැත්නම් මම කනවා. ඔයාලා ඉතර කන්න. යසි මොනවාද කන්නේ අම්මෝ කටත් ඇඹුල් කරගත්තා. කට්ටිය එක එකව 7-11 එකෙන් try කරනවා. ඔය ලංකාවේ ඉන්න පුඩියස්ලා මෙහෙ ඇවිල්ලා එක එකව කාලා වීඩියෝ දානවා. ඔව්. අපි ඒවා දැන් try කරනවා මෙහෙ ඇවිල්ලා මේ ගලව ගන්න දන්නේ නැහැ. CVT එකත් එක්කම ගැලවරේ. ඔව් CVT එක වෙනම තියන්නේ. ආම? රහයිද? කිරි නැතුව කිරිපත් කනවා සමන්නේ. රහයි. මෙලෝරන්නේ. නංගිනා කට ඇද කරගෙන ඉන්නවා. ආකිය? ඔව්. මේකත් With you between my arms, laughing on midnight, listening to our fairy song. අපිට හම්බුනේ. මැක්ඩොනල්ඩ් එකක් හම්බුණා. අපි දැකේ. වෙන්න මැක්ඩොනල්ඩ් එකක් ඔව්. හම්බුණා. මේක KFC එකට වඩා ගණන් අඩුයි. නේ? අර 119 වෙන බන් එකයි අර ඔෆර්ස් එකයි. අනේ ඇසි මට හැපි මීල් එකක් අරන් දෙන්නකෝ. තියෙනවා. I love, you know I love to collect toys. අතන 119ට 3යිනේ. මෙතන 109ට 5ක් දෙනවා. එන හැපි මීල් එකක් ගමුද අපි? කවුද? හැපි මීල් එක. ටොයි එකක් ඕනේ. ඇසි අපි දැන් මොනවද ගන්න යන්නේ? මෙයන් පැන්ඩෙක් කියලා දැන් පැන්ඩ ගන්න යන්නේ. අපි දැන් ෆ්‍රී පැන්ඩෙක් ගන්න යන්නේ. ඊට ඉන්නේ. ඊට. මැක්ඩොනල්ඩ් එකේ හැපි මීල් එකක් ගන්න යන්නේ. කොහකද ඕනේ? Crispy something. Yeah, that. මේක තමයි යන්නේ. Come same නේ. I will take. Pork and chicken. Chicken? No, yeah, chicken. I don't need drinks. Drink. Pattaya. When the gang
අපි යනවා. කීයද? අපි මොකේද මේ යන්නේ? මොනවද හරි ගෑල්ලා බයි කොට බව දාලා. Ladies only. ඔය කොණ්ඩි ටිකයි නේසි. කොයිද යන්නේ සුසන්ත අයියේ? පතා යනවා. අම්මෝ හරි ආසාවෙන් කියනවා. ආසාවෙන් දෙන්නේ. කොයිද වල්ලි යන්නේ? යනවා මෙයාලා බලන්න. තලාතුගොඩ. අපි යනවා ඉතින් ඔයාලා බලන එක බලන්න. තායිලන්තේ තලාතුගොඩ. අපිට මොකද වෙන්නේ කියලා බලන්න. yes. බලමු අපි මේගොල්ලෝ මේ මෙච්චර මේ ආශායි කියන පතාය මොනවද තියෙන්නේ කියලා. යසි මේක විස්තරය කියන්නේ මේක මේ වටේ යන්න පුළුවන් පතාය වටේ යන්න පුළුවන්ලු එක්කෙනෙකුට දිරම් 10 දිරම් නෙමෙයි බාත් 10යි අපි මේ අයියට කියලා අපි දාගන්නවා මෙහෙන් නයිට් අර වෝකින් ස්ට්‍රීට් එකට දානවා වෝකින් ස්ට්‍රීට් එක පොඩ්ඩක් මෙහෙන් පෙන්නලා අපි හොරෙන් ඔක්කොම බහිනවා බහිනවා ඒක පෙන්නලා වව් ලස්සනයි නංගල කස්සෝ වගේ ඔන්න ඕකා අන්න නියම එකක් තිබුණා ඔන්න ඉතින් මේ ලස්සන ඒවා තියෙනවා කට්ටිය එක්සයිට් වෙලා ඉන්නේ මේ කට්ටිය දාමු මේ නයිට් රැට තමයි අවදි වෙන්නේ මසාජ් වල. නෝනේ අනේ අම්මා මන්න යන්නේ නැහැ මෙතන ගන්නවද? මේ තුන් දෙනාම දාමු. ඔව් මේ පොඩියයි පොඩියයි තමයි බලන් ඉන්න. නෑ පුළුවන් ගන්නවද? කීයද? 200 කීයද? 200යි. බාත් 200යි. 100යි තයි දෙකයි. අර දාමු. ගන්නවද? තාත්තා වගන්නවද? මං කරා කකුල් රිදෙනවා බෑ ආයි කරන්න ඔයා ගන්නවද? පියාවා walking street අපි දන්නේ මෙහෙ මොනවද තියෙන්නේ කියලා බලමු ඉතින් දැන් අර ළමයි දෙන්නව වට්ටන්න යන්නේ. අර ළමයි දෙන්නව වට්ටන්න යන්නේ. වට්ටන්න යන්නේ. අර හැපි ෆේස් එකට ගහලා මම දැකලා තියෙනවා වගේ TikTok එකේ තියෙනවා. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. දැන් බලමු මොනා කරයිද කියලා. මෙන්න මෙයා ගහනවා. Good try. got it come on have a bath මෝඩට ගන්න හරි last one come on හරි come on මේක නම් ගන්න ඕනේ මොනවද කරන්න යන්නේ? රෝස් මලක් කරන් දෙන්න යන්නේ. වෙඩි තියලා රෝස මලක් කරන් දෙන්න යන්නේ වෙඩි තියලා රෝස් මලක්? ඔව් වාත් 100 රෝස මල් ගොඩක් ගන්න බලනවා රුපියල් 1000ට හැබැයි මම මාගේ වෙඩි තියලා අරන් දෙන්න ළඟට තියලා දෙන්න කියනවා අර වගේ. වන්න බලමු යසි මට රෝස් මලක් කරන් දෙයිද කියලා. which one anyone anything this is not loaded this is loaded
Then no gift. No gift. Huh? No gift. Oh, how many shots need? 15. Huh? 15. 50 shots. All shots. ඇයි මේ රෝස මලක් හම්බුන්නේ නැහැ යසි අඬන්න වැරන් දිව්වත් එහෙම ඉවරයි. Namaste, Magamaj. Magamaj, Magamaj. Hey, my friend, I'm butcher too. කිඹුලා අපේ කිඹුලා කිඹුලද මරලා දෙන්නේ අර කිඹුල් මස් තියෙනවා මේ 200 කන්නේ නැහැ අපේ කිඹුල් මස් එයාගේ අත Brand new whip, just hopped in. යාළුවා වගා කරලා මරනවා Just judging. Spend this holiday logging. මම try කරන්න දෙන්නේ Here ice. නැසි දතක් කොබලවල නැසි දතක් කොබලවල නැසි ඔබලා බලන්න යන්නේ Oh, යටි ගල්ලනවා ජෝරේ. तुझे बिश्ता मेरी रुआ Oh. You can just මෙන්න මේක ගන්න. මේක චීස් දාලානේ. ඇසුවා මොකද්ද ගත්තේ සුදු නංගිලා දෙන දේවල් ගන්න එපා. ඔව් මේවර මොකද කියන්නේ දෙලුම් ජූස් එකක් ගත්තා පට්ට තිත්තයි. ඕක ටේස්ටි තිත්තයි ගන්න එපා. ෆ්‍රෙෂ් කියලා තමයි දුන්නේ. වතුරයි තිත්තයි. මේවා මේ අර හිටිනවා තායිල මේ බැංකොක් වල හරියලා තියෙනවා. ඩුබායි වගේද ඔව්. ඕක මේකද? මේක නිකන් ඉතියෝපියා එකක්. රහනේ තනකොළ රහක් කෙනවා. මම කොහමද තනකොළ රහ දන්නේ? ඔන්න පාර දෙපැත්තේ මේ පාරට පොඩ ඇතුළට එන ස්ට්‍රීට් ෆුඩ් තැනක් තියෙනවා. මේ කට්ටිය යනවා එතන ස්ට්‍රීට් ෆුඩ් වල. ආ අපි 7-Eleven බඩිස් එකයි බත් එකයි කියලා ඒක රහයිනේ. ඒක ඇත්තටම රහයි ලයින් පාරවල රාමෙන් ටොම් යම් රයිස් එකයි බර්ගර් එකයි බර්ගර් එකේ 300 ගානක් රහයි ඒක රහයි.